සමග එකතු වෙනවා පොලිස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහින්ද ගලගෙදර. සතුටුදායක රිසල්ට් එකක්. මහින්ද පළවෙනි මැචස් තුනම පරාජයට පත් වෙලා ඉන්නේ. ඉතින් පළවෙනි ගෝල් දෙකක් ගියාම ආපහු පරණ මැච් තුන වගේ බදෝ කියලා හිතෙන්නේ නැත ඇති. නමුත් මොකද්ද මේ වෙනසට හේතුව උනේ කිව්වොත් එහෙම? ඔව් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අතරම සතුටුයි මට විතරක් නෙමෙයි අපේ කණ්ඩායමටත් අපේ කණ්ඩායම දිරිගත්න ක්‍රීඩා ලෝඩින් සිරුම් දෙනාට. මොකද අපි මම හිතන්නේ මැචස් තුනකට පස්සේ අපි සුපර් 8 එකේදී පළවෙනි මැච් එක මේක. ඉතින් විශේෂයෙන් මම වෙනදා කිව්වා වගේම අපේ කිසිම මම හිතන්නේ සුපර් 8 එකේ කිසිම ජාත්‍යන්තර ඒ කියන්නේ විදේශීය ක්‍රීඩකින් නැතුව ක්‍රීඩා කරන එකම කණ්ඩායම තමයි අපි. ඒ අභියෝගයත් එක්ක තමයි අපි මේ ක්‍රීඩා කරන්නේ. ඉතින් අපිට මේ විනින් මේකට එන්න පොඩ්ඩක් අතපසු වීම සහ අපේ යම් අඩුපාඩු තිබුණා. ඉතින් ඒ අඩුපාඩු අපි හදාගෙන අපි මේ තරඟය ඉතාමත් හොඳට ප්ලෑන් කරලා අපි තරඟයට අපි අවතීර්ණ වුණේ. නමුත් අපි නොහිතපු විදිහට ෆස්ට් හාෆ් එකේ අපිට ගෝල් 2.0ක් වශයෙන් තමයි අපි පෙරදුනේ. ඉතින් අපි හාෆ් ටයිම් එකේ තිබිච්ච අපේ වෙලාවෙදී අපි කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග කතා කරලා අපේ දෙවෙනි ප්ලෑන් එක ප්ලෑන් B අපි ආපහු යූස් කරා. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොකක්ද කියලා. ඉතින් ඒකෙන් පස්සේ අපිට ඇත්තටම ගෝල් 3ක් ලැබුණා. ඉතින් ගෝල් 3 ගත්තට පස්සේ අපිට ලොකු අභියෝගයක් තිබ්බා. ගෝල් 3 වේලස්සන ලැබුණේ ෆස්ට් සෙකන්ඩ් හාෆ් එකේ. ඉතින් ඒ ගෝල් 3 ලැබිලා එතනින් ඉඳන් කණ්ඩායම තරඟයේ අවසන් වෙන තුරු විනාඩි 90 අපි කොහොමද රැඳින්නේ කියන එක අපිට අභියෝගයක්. මොකද ගෝල් 3ක් ගැහුවට පස්සේ අපේ විරුද්ධවාදී කණ්ඩායමේ දැඩි ප්‍රෙෂර් එකක් ලැබුණා අපේ කණ්ඩායමට. ඒක සාමාන්‍යයෙන් කොහොමද ලැබෙන දෙයක්. ඉතින් ඒ ප්‍රෙෂර් එකත් හමුවේ කිසිදු විදේශ ක්‍රීඩකයෙකු නැතුව අපි ඉතින් තරඟ කරා අපේ යන කිසියම් ප්ලෑන් එකකට. බොහොම ස්තුතියි මහින්ද. ඉදිරි තරඟවල සුබ පතනවා. බොහොම ස්තුතියි.